Through the stillness, the clouds drift high. Thoughts like breezes whisper by. Endless waves of a calm blue sky, where dreams take wings and learn to fly. ඉතින් මේ තියන්නේ ඇල්ල හිටපු එක්තරා සතියක වෙච්ච දේවල්. සතියක නෙමෙයි දවස් 2ක 3ක වගේ දේවල්. ඉතින් ඔන්න අපේ තාත්තා හෙට උදේම පිටත් වෙන්නයි හදන්නේ කොළඹ යන්න කියලා. මොකද එයාට බෙහෙත් ගන්න තියෙනවා ක්ලිනික් එකට යන්න තියෙන නිසා. ඉතින් අම්මයි මමයි කල්පනා කරා කොළඹ යද්දි හිස් අතින් යවන්න බෑනේ. ඒක නිසා අක්කටයි මල්ලිටයි එළවලු මොන හරි යවන්න ඕනේ කියලා. ඉතින් අම්මගේ වැඩේ වත්තට ගිහිල්ලා අවශ්‍ය දේවල් කඩාගෙන ඒ දේවල් ලෑස්ති කරන එක. Mama කටුල්ලක් දෙන්නකො මේක කපන්න. කටුල්ලක් දෙන්නකො මේක. ඉතින් මේ තියෙන්නේ අපි අපේ වත්ත ඇතුළෙම ගහලා දෙන්න පොඩි ප්‍රමාණයක් වහලා තියෙනවා. බලු පැටව වෙන නිසා උඩ තට්ටුවට. දැන් ඉතින් යාලා ලොකුයි මුළු වත්ත වටේටම අපි බලු පැටවුන්ට එන්න බැරි වෙන දේවල් වහලා තියෙන නිසා අපි හිතුවා එතනේ දාලා තියෙන ඊට කොලෙත් ගලවලා මේ කෙසල් කැනත් කපා ගන්න ඕනේ කියලා. ඉතින් මගෙත් එක්ක ශිෆාක් ඉන්නවා, පැතොම් ඉන්නවා, සංගීතා ඉන්නවා. ඒ වගේම පෙරුමා ශිවා මේ හැමෝම මට මාරු සපෝට් එකක් දෙනවා මේ වත්ත මේ විදිහට ලස්සනට හදාගන්න. මං හිතා කිචන් එකේ වහලේ චුට්ටක් එක්ස්ටෙන්ඩ් කරා. තව චුට්ටක් දිගට එන්න ඕන නිසා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇතිනේ මං හිතන්නේ මං ඇල්ලේ අන්තිමට දාපු වීඩියෝ එක තමයි අපේ ගිනි ගත්ත වීඩියෝ එක. ඉතින් එන්න මේ ඊට පස්සේ වෙහින්දා ලස්සනට අපි වහලටත් අපි පුරවලා මේ තියෙන අපේ වත්තේ තව චුට්ටක් උඩට ගියාට පස්සේ තියෙන view එක. ඉතින් මෙන්න මේ view එක දිහා බලාගෙන ඕගලන්ට ඉන්න තිබුණත් ඕගොල්ලෝ room එකක ඉන්නවද? ඉතින් ඔයාලා දන්නවා මගේ වීඩියෝස් බලනවා නම් මම මේ වගේ පරිසරයකට කොච්චර ආසද කියලා. මට හිතෙනවා මේක තමයි මගේ ජීවිතේ මම කියන්නේ මට ඉපදෙන්න මගේ ජීවිත හැම මිනිස්සෙකුගේ ජීවිතේ අරමුණක් තියෙනවානේ. මට හිතෙනවා මේ මගේ ජීවිතේ අරමුණ තමයි මේක. මට මෙහෙම ජීවිතයක් ගත කරන්න ඕනේ. මට මෙහෙම පරිසරයක ජීවත් වෙන්න ඕනේ. මේ වගේ ගේක ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ තමයි මගේ හීනේ. ඇත්තටම මං හැමදෙස්සෙම මගේ හස්බන්ඩ් කියනවා මට ඇත්තටම මේ ප්ලෑන් එක අවුරුදු 40 කරන්න ඕන කියලා තිබුණා. දැන් තව අවුරුදු 2කින් මගේ 40 ඉවරයි. එතකොට මට තාම මේ හිලට යන්න බැරි වෙලා තියෙනවා. මොකද ඇල්ලට මං කොච්චර ආස වුණත් ඇල්ලේ සමහර ප්‍රැක්ටිකල් ප්‍රශ්න මට ඇවිල්ලා තියෙනවා මං ජීවත් වෙද්දී. මං ඇත්තටම කූඩැල්ලන්ට බය කෙනෙක්. ඉතින් ඇල්ලේ වැස්ස කාලේ කූඩැල්ලෝ ඉන්නවා. ඉතින් මම කීප පාරක්ම ඔහොම ගිහිල්ලා උදේට ආසාවට රතු වල කැරට් එහෙම ගලවන්න නැද්දි මගේ අතේ ඉඳලා තියෙනවා. ඉතින් ඒක මට එන ෆෝබියා එකක්. ඉතින් ඒ ෆෝබියා එකෙන් මට එළියට එන්න හරි අමාරුයි. ඒක නිසාම මට වැස්ස කාලේ ඇල්ල යන එක එපා වෙලා තියෙනවා සහ වැස්ස කාලේට තමයි ඇල්ල ගොඩක් ලස්සන. ඉතින් ඒක නිසා මං චුට්ටක් ආයි දාලා ආවා මෙහෙට තෝහවලට. හැබැයි මගේ හිත හැමතිස්සෙම මේ වීඩියෝස් බලද්දි කියන්නේ යන්න කියලා. මට ඕන මේ හිඳට යන්න. කොහේ හරි මට මේ හිඳට යන්න ඕන. හීන කියනේව අපේ මිනිසුන්ට ළඟා කරගන්න ඕනනේ. එහෙම නැත්තම් ජීවිතේ නෑනේ කිසි පැවැත්මක්. ඉතින් මේ සම කාලේ මගේ හීනේ මං ගෙවන දවස් ටික තමයි. ඉතින් තක්කලි කැඩුවා චෙරි ටොමැටෝස් මං හරිම ආසයි. බුබුලු නිකන් චෙරි වගේ කනවා.
එතකොට වම්බටු ගහක් කියලා කියන්නේ මං හිතන්නේ ගොඩක් කල් තියාගන්න පුළුවන් ගහක්. හැමතිස්සෙම අපිට පළදාව දෙන පළතුරක්. හැමතිස්සෙම අපි උයනවා. ගෙස්ලාට අනිවාර්යෙන් රයිස් ඇන් කරි ඕඩර් කරද්දි එහෙම නැත්නම් මම ඒගොල්ලන්ට කුකින් ක්ලාස් එක කරද්දි ගොඩක් කලට මම වම්බටු හදනවා. වම්බටු බෙදලා සලාදේ හදනවා. උදෙන්ම තව ආස දෙයක් තමයි මේ පැත්තට ඇවිල්ලා වැඩලා දෙන පැෂන් ඇහිදින එක. මම දන්නේ නැහැ නේ එන සර්ප්‍රයිස් එකක් මට. අපච්චි සත්තු කාලා අර හායි සත්තු කාලා දෙකයි යා තුනයි හතරයි හයි හරි මේ තියෙන්නේ මේ පැත්තේ අය වවන බණ්ඩක් එකක්. මං ආසම නැති බණ්ඩක් එකක්. මේ බණ්ඩක් අපි අර මං හිතන්නේ ලංකාවේ දැන්ට මන් දාගෙන බණ්ඩක් වර්ග කිහිපයක් තියෙනවානේ. මං සාමාන්‍යයෙන් කන ලපටි බණ්ඩක් එක, එහෙම නැත්නම් දිග වැල් බණ්ඩක් එක වගේ එක. මේක හරි මහත බණ්ඩක් එකක්. මේක කනවා නම් මුල්ම දවස් ටිකේ කන්න ඕනේ. ඒ කියන්නේ හරිම චූටි කාලේ. ඊට පස්සේ දවස් දෙකක් තිබ්බ ගම මාර විශාල වෙනවා. ඊට පස්සේ ඒක ගොඩක් හයියයි කන්න බෑ. ඒක නිසා ඒ ගස් ටික ඔක්කොම කඩන්න කියලා මං කිව්වා. කපලා අයින් කරන්න වැඩක් නැහැ. ඉතින් අපේ තව පැෂන් වලක් තියෙනවා පල්ලෙහා. ඒ පැෂන් වලේ ගෙඩිය හින්නාවා. මේ මොකද මේ පැෂන් වලේ දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා සර්පෙක් හිටියා. අපි දන්නේ නැහැ සර්පයා කවුද කියලා. අඳුර ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒ පැෂන් වලත් අපිට දැන් ගලවන්න කාලේ හරි. මොකද මේක අනවශ්‍ය විදිහට ලොකු වෙලා තියෙන නිසා මෙතන ටිකක් බයයි අපිට එහාට මෙහාට යන්න. ඒක නිසා අපි හිතුවා මේ පැෂන් වල මෙතනින් අයින් කරලා හරි තැනක පැෂන් වවන්න ඕනේ කියලා. කවුද ඉන්නේ? මොනා අම්මින්නේ කියලා යන්නේ. බඩලටක් ගාලා දිවක් දාලා මං තමයි ඉන්නේ. තාම ගියේ නැද්ද? මොකද කරන්නේ? මොනා කොහොම විහිළු කර කර හිටියත් හිතේ හරිම බයෙන් තමයි හිටියේ. මොකද මේ පඳුරේ මොන සතෙක් හිටියත් පේන්නේ නැහැ. ඉතින් මොන පල්ලෙහාට ආවම පැෂන් විතරක් නෙමෙයි අතට හවුවෙන්නේ හැමදේම උයන්න පුළුවන් හැමදේම කඩාගෙන තමයි යන්නේ. යා මොකද කරන්න කියලා වරන උඩ ඉන්න කට්ටිය. ඉතින් ඔන්න ගෙන යන දේවල් ලෑස්ති කළා ඉවරයි. අපේ අම්මා හැමදේම කඩාගෙන පැෂන් තියනවා, තක්කලි තියනවා, නිවිති තියනවා, බෝංචි තියනවා. දැන් ඔන්න යනවා රතු වල, රාබු, සලාද කොළ ඒ ටික කඩන්න කියලා. තාත්තත් ඔන්න තේ එකක් කියලා ලෑස්ති වෙලා ඉන්නේ. The shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills the velvet dark, patterns leave
Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. The dawn. මට අපේ අම්මගේ මූණේ ඒ තියෙන සතුට මාර විදිහට දැනෙනවා. මට අම්මට අපේ තාත්තට මගේ හස්බන්ඩ්ගේ අම්මා මෙහි ආවම ඒ කියන්නේ එයාලා මාර නිදහසක් මාර සතුටක් මෙහෙදි විඳිනවා. එකම දේ අපි කවුරුත් කුඩල්ලන්ට ආස නැහැ. අපේ තාත්තා ඇරෙන්න. ඉතින් අපි තුන්දෙනාම මම අම්මා සහ හස්බන්ඩ්ගේ අම්මා අපි තුන්දෙනාම හරි මාස පරිසරයක් මේ. අපි ආසයි මෙහි ඉන්න ජීවත් වෙන්න. නමුත් එකම දේ අර මං කියපු දේ තමයි. ඉතින් ඒක සමහර අයට හරි සාමාන්‍යයි. මට තමයි චුට්ටක් ඔය අවුල. ඉතින් ඔන්න හැමදේම ලෑස්ති ගෙනියන්න කියලා එයාලා මම හිතනවා ගොඩක් සතුටු වෙයි කියලා කඩෙන් අරන් ආවට වඩා කිසිම බෙහෙතක් ගහන්න නැතුව අපිම මවලා. ඉතින් ඔන්න බොක්ස් එකකට ඒ අවශ්‍ය ටික ලෑස්ති කරලා දාලා දෙනවා තාත්තට බස් එකේ ගෙනියන්න. ඉතින් ඔන්න මම දවල්ට කනවා අද අපි හදලා තියෙන්නේ සොයා මිට් ටෙම්පරාදුවක් හදලා පරිප්පු උයලා මාළු මිරිස් හදලා. ඉතින් මගේ පුංචි දියැල ඉස්සරහ ඉඳගෙන නිවි සනසෙල්ල කනවා. හවස් වුණා. එතකොට හවස මට අද කුකින් ක්ලාස් එකක් බුක් වෙලා තියෙනවා. මම ඉන්න දවස්වල විතරයි මම කුකින් ක්ලාස් එක මෙහි කරන්නේ. ඉතින් කුකින් ක්ලාස් එකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගත්තා. අද උඩ තට්ටුවේ කරන්නේ නැහැ. පහළ මගේ රෙස්ටොරන්ට් එකේමයි කරන්නේ. මං හිතන්නේ මට මතක විදිහට දැන් මේ වීඩියෝ එක කළා ටික දවසක් වෙනවනේ. මේ ඉන්නේ බෙල්ජියම්. මට මතක විදිහට. බෙල්ජියම් හරි යුරෝප් කන්ට්‍රි එකක කපල් එකක්. ඉතින් මේ හිටපු බොයිෆ්‍රෙන්ඩ් ඕ ෆියන්සේ එයා වැඩ කරන්නේ එකේ ෆයර් බ්‍රිගේඩ් එකේ. එහෙ චෙෆ් කෙනෙක්. ඉතින් ෆයර් බ්‍රිගේඩියර්ස්ලාට ඒ ස්ටාෆ් එකට උයන කෙනෙක්. ඉතින් එහෙනම් හදන්නේ ඔය පැස්තා, පිට්සා, රයිස් එක්කලා පොඩි කරි එකක් එහෙම තමයිලු. නමුත් ඉතින් එයා ඉගෙන ගත්තා. එයාට ආසයි දේවල් ඉගෙන ගන්න. මට ආසයි වගේ පිරිමියෙක් කෙනෙක්ට උගන්වන්නත්. මොකද එයාගේ දේවල් මට කියලා දුන්නා. මම දන්න දේවල් එයාට කියලා දුන්නා. එයා ඉතින් කියනවා එයා එයාගේ වර්ක් ප්ලේස් එකට මේ දේවල් වැදගත් නැති වුණාට එයා අනිවාර්යෙන් ගෙදර එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කලා අනිවාර්යෙන් මේ වගේ උයනවා කියලා. ඉතින් අපි කතා කරගෙන ගොඩක් විනෝද වුණා. රටවල් වල දේවල්. ඉතින් මෙතන මම කියලා දෙනවා වගේම මටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඇත්තටම. ඒ වගේ මං ගොඩක් සතුටුයි එන ගැස්ලා පවා හරිම ඕපන් මයින්ඩඩ් විහිළුවෙන් තහලේ ඉන්න කට්ටියක් Where the නිසා. shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Night spills the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze.